අද දින වෙනද වාණිජ්‍ය ආහාර සුරක්ෂතා සහ සම්ප්‍රදාය අමාත්‍යතුමා ජාතික සම්ප්‍රදාය තොගවන සංස්ථාවට අප ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයක් ඇඳවලා තිබුණා සාකච්ඡාවකට. එනීම මූලිකම සාකච්ඡාවට භාජනය වුණේ පසුගිය මාස කිහිපය ඇතුළත අපි ලබාගත ප්‍රගතිය සමාලෝචනය කිරීම. ඉතින් ඇත්තටම අපි අමාත්‍යතුමාට මේ සංස්ථාව විදිහට අපි ලබාගත ප්‍රගතිය පිළිබඳව යම් සමාලෝචනයක් ලබා දුන්නා. මූලික වශයෙන්ම සම්ප්‍රදාය තොගවන සංස්ථාව ස්ථාපිත කිරීමේදී වී මිල දෙගැනීමේ ක්‍රියාවලියත් සහ මිල දෙගැනීමේ ක්‍රියාවලියේ යාන්ත්‍රය අපි ක්‍රියාත්මක කළ ආකාරයත් ඉදිරි කටයුතු තවත් මූලික වගකීමක් වෙච්චි සතොස් ජාතික සතොස්ට අයත් තාවර සහ ජංගම දේපල ඒ දේපල ප්‍රශස්ත ආකාරයට ආර්ථික විකාශය භාවිත කරන ආකාරය පිළිබඳවත් ඉදිරියේදී මේ රටේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වෙළඳපොළ නිකුත් කරන ආකාරය පිළිබඳව අපේ සැලැස්ම ගැන හැඳින්වීමක් සහ එහි සමාලෝචනයක් තමයි අද ඇතුළේ. මෙතන ඒ වෙලාවේදී වෙළඳ අමාත්‍යතුමා අපිට යම් වගකීමක් තවත් එකතු කරා මේක ඉතාමත් කඩිනමින් මේ විදිහට කාර්යභාර ඉෂ්ට කළා අපේ රටේ ජනතාවට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඉතාමත් සාර්ථක කියන්නේ ඉතාමත් ස්ථාවර මිලකට ඉතාමත් කඩිනමින් සපයා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම අපි වත්කම් සම්බන්ධව කරපු ප්‍රකාශයේදී එතුමා දැන්ටමත් ඌන උපයෝජිත වත්කම් විශාල ප්‍රමාණයක් ඉතාමත් කඩිනමින් ආර්ථික ක්‍රියාවලියට වාජනය කරන්නත් ඒ සම්පත් අපේ ජාතියට අපේ රටට අයිති සම්පත් තමත් හොඳින් සුරක්ෂිත කරලා ඒවා යොදා ගන්න ආකාරයට යම් මාර්ගෝපදේශ ලබා දුන්නා. මම හිතන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිකුත්ධාරී මණ්ඩලය පිළිබඳව යම් හොඳ අවබෝධයක් ලබා ගත්තා. ඉදිරි දින කිහිපය ඇතුළත තවත් ඉක්මනින් මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කළා. අපි ගොඩනැගිච්ච නව ව්‍යාපාරය වන ජාතික සමුපකාර තොගවැළඳ සංස්ථාව ජාතික සතුස මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට ජනතාවගේ පාරිභෝගික ද්‍රව්‍ය ආහාර සැපයීම ඒ ජාලය ශක්තිමත් කිරීම සඳහා ඉතාමත් හොඳ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. දීර්ඝකාලීන වශයෙන් තවත් විශාල ප්‍රමාණයේ වැඩ කීපයකටත් අපි මුල පුරලා තියෙනවා. මූලික පියවරත් අද සාකච්ඡා වුණා. ඉදිරියේදී ජාතික සතුස නමින් අපේ රටේ ජනතාවට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වෙළඳපොළ නිකුත් කරන්න අවශ්‍ය කටයුතු මේ විදිහට සූදානම් කරලා තියෙනවා.